Hi guys. ඔන්න dance with Taru එකේ එකතුලා ඉන්න අයට මම අද ආවා song එකට ලස්සන dance එකක් කියලා දෙන්නයි හදන්නේ. ඒකට මම චුටි step දාලා simple විදිහට dance එක කියලා දෙන්න. එහෙනම් මාත් එක්ක වීඩියෝ එක ඉස්සරහට මෙන්න. Yo parra හිනාවකේ නෑදෑසේ පබවතී සිහිවනා විනායත්තේ මල්වාගේ මුවෙන් මුවේ ශෝභනා කලාතුරින් දකින්න ලැබුණේ මේ වගේ කෙනෙක් මාව බලා හැමෝම කිවේ සුරංගනා ලොවින්ද වැඩියේ දේවතාවියක් වගේ කියා හොරෙන්ම බැලුවේ සුදු වලකුලින් තන්නද හවා මහා යොන්දති නල්ලා කිය මගේ සදතනේ අලේ இல்லா பாட்டெல்லாம் நல்லா தான் இருக்கு ஆனா வசனம் தானே புரியல தமிழ்ல பாட இப்ப பாரு ஏனோ ஒன்றே முள்ள நானோ பக்கோ வந்து முத்தோ தர ஆசை உனக்கு ஏனோ நானோ ஹட்டில் நானோ என்ன சுத்தி கலர்ஃபுல்லா லைஃப் மாறுதேனோ හරි එහෙනම් අපි බලමු මේ dance එක step by step කරන්න කොහොමද කියලා. අපි count 8කින් ඉස්සරහට යනවා. 1 2 3 4 5 6 7 8 and 1 2 3 4 and up 1 2 3 4 5 6 7 8 okay ඊට පස්සේ එතනින් ඒ ස්ටෙප් එක ෆිනිෂ් කරලා ඉවරලා ඊළඟ ස්ටෙප් ඊළඟ ස්ටෙප් එකේ අපි කරන්නේ හිනාව ඉස්සරහට එනවා හිනාවත් එක්ක දකුණු අත මෙතනට තියලා මෙතන යටින් වම් අත තියන්න. එහෙම ගන්නේ 1 smile and turn 2 smile and turn. Okay. Next one. දෙපැත්තට කරන 1 2. මේක දෙපැත්තට පයින්කොට අපි දකුණු පැත්තට කරනකොට වම් කකුල තමයි ඉස්සරහට තියන්නේ. මේ විදිහට වම් කකුල ඉස්සරහට තියලා වම් අත දකුණු අත පහළට වම් අත උඩට. අන්න 5 6 7 8 1 other side 2 and now turn 1 2 and turn මේව මාව පෙන්නනවා තමන් පෙන්නනවා දෙපැත්තට අත් දෙක දාන්න 1 2 okay next one 1 2 3 4 දකුණට වමට 1 2 3 4 1 2 3 4 ඊළඟ ස්ටෙප් එක කරන්නේ මේ විදිහට අත් දෙකෙන් බොක්ස් එකක් පෙන්නනවා අත් දෙකේ පොටුවක් වගේ එකක් පෙන්නලා ඒ පොටුව ෆිනිෂන් මෙතන ඒ අතින් පිළිම කරලා මේ අත වැඳ ගන්නවා කියලා මෙතනින් මම ටර්න් එකක් වෙනවා 1 2 3 ටර්න් මේ කකුල උස්සන මෙතන නිකට අත ගන්න මේ දකුණු කකුල උස්සනකොට දකුණු අතත් එක්ක තමයි මේ උස්සන ඉස්සරහට ගන්න 1 2 1 2 ඊට පස්සේ අපි උකුලෙන් මේ විදිහට ඉස්සරහට එනවා right leg එකේ ඒකෙන් දකුණු කකුලේ ඇඟිලි වලින් එන්නේ 1 2 3 4 5 6 7 8 අයිතමු 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 ඊළඟ ස්ටෙප් එකකින් ආවා ඒකෙදි අපි කරන්නේ ආවා කියලා දෙපැත්තට පයින් එක දකුණට වමට පයින්නවා ඒ දකුණට වමට පැනන වෙල මේ අත් දෙකෙන් මේ විදිහට මෙහෙම කරන්න තියෙනවා අපි බලමු ස්ටෙප් එක කරන කියලා
1 2 3 4 මේ දකුණු කකුල මේ පැත්තෙන් තියනකොට දකුණු පැත්තට පයින්නකොට කකුල ඉස්සෙල්ලා පයින්නවා. වමට පයින්නකොට මෙන්න ඉස්සෙල්ලා පයින්නවා. 1 2 අන්න 5 6 7 8 1 2 3 5 6 7 1 2 3 4 5 6 7 8 අපි කරමු ස්ටෙප් එක 5 6 7 8 1 2 3 4 5 6 7 8 ආයෙ අර ස්ටෙප් එක දකුණට ගියා මොන හරි අදිනා වගේ අපිට පුළුවන් මොන හරි අදිනා වගේ ඕකේ ඊළඟ ස්ටෙප් එකේදී අපි කරන්නේ මේ අත කරකවලා දකුණු අත ඉස්සෙල්ලම උරහිසට ගන්නවා ඊට පස්සේ වම් අත උරහිසට ගන්නවා ඒකෙදි කකුල මුල ඉඳන්ම කකුල මේ විදියට යන්නේ ඉස්සරහට ඇඟිලි තුඩු වලින් තමයි මේ විදියට මේ වෙන්නේ ඇඟිලි තුඩු වලින් තමයි ඉන්නේ 5 6 7 8 1 2 3 4 මේ විදිහට තමයි යන්නේ ඊළඟට අපි මේ අත් දෙක ඉස්සරහට අරගෙන අත් දෙක ඉස්සරහට තල්ලු කරනකොට පිටිපස්සට මේ විදිහට යන්න තියෙනවා නේ 1 2 3 4 පිටිපස්සට යනකොට අපේ දකුණු කකුල චුට්ටක් ඉස්සෙනවා ඉස්සරහා තමයි මේ විදිහට යන්න ඕන ඔන්න ස්ටෙප් එක මම කියලා දෙනවා දැන් 1 2 3 and 4 විදිහට පිටිපස්සට යන්න ඕන. පිටිපස්සට ගිහින් ඉවර වෙලා මෙතන 3 and 4 ගියාට පස්සේ මේ පැත්තට හැරෙනවා. මෙතනින් යන එක මේ අත් දෙකම මේ පැත්තට එනවා. ඩාන්ස් එකෙන් එන්න 1 2 3 4 5 1 2 3 4. ඊපස්සේ මේ දකුණු අතින් දකුණු කකුල ඉස්සරහට තියලා දැන් මෙහෙම ඉන්නකොට ඊට පස්සේ අපි මේ පැත්තට හැරෙනකොට දකුණු අතයි වම් අතයි දෙකම ඉස්සරහට එනවා වගේම දකුණු කකුල විතරක් ඉස්සරහට එනවා. ඒ දකුණු කකුල ඉස්සරහට ඇවිල්ලා මේ අතත් එක්ක මේ විදිහට අත 1 2 3 4 කියලා ස්ටෙප් එක යන්නේ. 1 2 3 4 5 6 7 8 දකුණු කකුල ඉස්සරහට තියෙන. ඒ දකුණු කකුලෙම අත් දෙක එක්කම මේ පැත්තට හැදෙනවා. ඊට පස්සේ අපි ඒ දකුණු කකුලම ඉස්සරහට වෙන්නේ 1 2 3 4 එතකොට වම් අතින් තමයි අපි ස්ටෙප් එක කරන්නේ ඉස්සරහට පේන්න ඕන හිඳි ස්ටෙප් එක but අපි තියාගෙන ඉන්න කකුල දකුණු කකුලම තමයි අපි වම් කකුලෙන් කරන්න පුළුවන් ඒ වුණාට එතකොට අර නුහුරු ගතියක් එන්නේ අපි දකුණෙන්ම කරමු අපි මුලින් ඉඳන්ම ස්ටෙප් එක කරමු 5 6 7 8 1 2 1 2 3 4 1 2 3 4 5 6 7 8 මේ සයිඩ් එකට හැරුණා 1 2 3 4 කවුන්ට් වලින් ඉවර කළා වොයිස් එකට රියැක්ෂන් එක දෙන්න. ඊට පස්සේ මොනේ රියැක්ෂන් එක දීලා ඉප් කියලා කියනවා. ඉප් ඊළඟ ස්ටෙප් එක කියන්නේ 1 2 ඇඟිලි නිකන් අර බල්ද වගේ ස්ටෙප් එකක් යන්නේ 1 2 3 4 1 2 up 2 කකුල් දෙක යන්නේ මෙහෙම දකුණ ගව 1 2 3 4 දකුණ වම අපි දකුණේ ස්ටෙප් එක කරනකොට අත දකුණු අත තමයි ඕපන් වෙලා තියෙන්නේ දකුණු අත වම් අත චුට්ටක් උඩට එන්නේ 1 2 up එතකොට 18 ස්ටෙප් හතරක් කරනවා. එම 1 2 3 4 5 6 7 8 අපි දකුණු අතේ දකුණු කකුලයි තමයි ස්ටෙප් එකට ගන්නෙ. දකුණු කකුලයි දකුණු අතේ මෙහෙම හරවලා ගන්නවා. මේ උඩින් ගන්නකොට මේ 1 2 එතකොට වම් අත මෙහෙම ගල්මිටි ගන්න තියෙනවා. නිකට උඩින් තියෙන්නේ මේ දකුණු අත. ඊට පස්සේ 4 කවුන්ට් වලින් අපි ඉස්සරහට එනවා. දකුණු කකුල තමයි තියන්නේ ලස්සනම. 1 2 3 4 එතෙන්ට එනවා. ආයෙ නැවතත් අර ස්ටෙප් එකම කරනවා. 1 2 3 4 මේ ස්ටෙප් කරනකොට හොඳට ඉම උඩ බලන්න.
1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4. එතනින් ඒ ස්ටෙප් එක ෆිනිෂ් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ කකුල දකුණු අතේ දකුණු කකුලමයි වම් අතේ දකුණු අතේ නුයි දිග අරලා දකුණු කකුල උස්සනකොට දකුණු අත ළඟට එනවා මේ 1 2 3 4 දකුණ වම turn 1 2 3 4 මේ දකුණ උස්සනකොට කකුල උස්සනකොට අතත් ළඟට එනවා වම් කකුල උස්සනකොට දකුණු අත දිග අරලා වම් අත ළඟට එනවා මේ 1 2 3 4 and 5 6 7 8 කරලා ඉවරලා අන්තිමට මෙතන 1 2 3 4 and 5 කියලා අපිට ඩාන්ස් එක ෆිනිෂ් කරන්න පුළුවන්. ඔයාලට මේ ස්ටෙප් වල තේරෙන්නේ නැත්නම් කියනවා මට කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට ඒක තවත් ලේසි විදිහට කියලා දෙන්න බලන්න. හරි. එහෙනම් හැමෝම මගේ YouTube channel එක subscribe කරන්න. ඔයාලගේ වෙඩින් එකට ඒ වගේම ඔයාලගේ කොට්ටන්ට ගෙදරදිම ඩාන්සින් ඉගෙන ගන්න ආස නම් මාත් එක්ක එකතලා ඉන්න. ඔයාගේ වෙඩින් එකට ඔයාලට ගෙදරදිම ලස්සන සර්ප්‍රයිස් ඩාන්ස් එකක් හදාගන්න පුළුවන්. ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ අරගෙන මම ඔයාලත් එක්ක එකතු වෙනවා. Bye.